පිළිමාන්තේ නිර්මාණයනේ. හැබැයි රජුරන්ට උමනා දෙන්නේ පිළිමාන්තේ නෑවන්නේ කලාව වැවදන. ඒ උමනාල රජු අනබලයක් කරලා දිනවා කෙනෙකුට ඇවිල්ලා වැවේ වැඩ බාර ගන්න. ඒලේ පිළිමාන්තේ නෙලන බරණ කියන ගල්වඩුව. හැබැයි ගල්වඩුව කිව්වට මට සමාවෙන්න ඕන අනේක වාරයක්. මොකද මෙයා අපි වගේ නිකම්ම මිනිස්සු නන්නේ. මේ බොහොම දියුණු කෙනෙක්. මෙයා තමයි එතන ගිහින් වැඩ බාර අරන් තියන්නේ. මෙයාට විශාල සෙනඟක් දීලා තියෙනවා වැවේ වැඩ කරන්න. මෙයා තමයි ප්‍රධාන ඉංජිනේරුවා. දවල් කාලේ මේ සෙනඟට නායකත්වය දෙන අතර යන්නේන ගමන් පිළිමන්දගේ වැඩ කරලා තියෙන උදේ හවස මෙයාගේ නිදහස් කාලේ. මෙන්න මේ වගේ ආයුධයක් පාවිච්චි කරලා දින කටුවක සලකුණක් තියෙනවා. ඊගේ සලකුණ පෙරවැලෙන් තියෙනවා. මැද තියෙනවා අද අපි ගන්න. ඩ්‍රයින් ග්‍රේ නැත්නම් වැලිකඩ දාසිනුට එදා කාලේ උපමට්ටම් කරන්න ගත්තා කියලා අනුමාන කරන විශ්වාස කරන ආයුධවල සලකුණු තුනක් වෙයි. අනුමාන කරන හේතුව මේ සඳහා දත්ත සාධක මොකුත් සඳහන් වෙන්නේ නැහැ පොතපතේ. මේ ලකුණු තුන නිසා අපි අනුමාන කරනවා මේ වගේ ආයුධ තුනක් පාවිච්චි කරන්න ඇති කියලා. ආයුධ හතක් දෙකින් තියෙනවා වැවේ වැඩ අසන් එන්න පිළිමාන්තෙත් ඒ ආයුධ හතකට අවසන් කරලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කවුරු හරි යන්න පුළුවන් ආයුධ හතකින් කොහොමද මේ වගේ විශිෂ්ට දෙවන්ත නිර්මාණයක් උදේවත කළා ආයුධ හතක් ඇතුළත දානි පොඩි දෙයක් කරේ කියන ප්‍රශ්න අහන්නයි. මෙයාලා අපිටදී බොහොම දියුණුවයි තාක්ෂණය ආධ්‍යාත්මිකයෙන් දෙකෙන්. බණ භාවනාවෙන් නිතරම කරගත්ත යම් කිසි ඵලයකට ප්‍රමේශී ඥානලාභය උත්සන්න. නැත්තම් මෙහෙම කිච්චම් මාවගන්න මේ වගේ හික්මීම ඉවසීම සංයමයෙන් කියන බෑ. ඒ තමයි මං කිය අපි වගේ නිකම්ම මිනිස්සුන් නොවන බව. ඒවා තමයි අධිකාක්ෂණ යන්ත සුද්ධර නොවුන ස්වභාවික තාක්ෂණයක් තියලා තියෙනවා. තෝරගත්ත දෙහෙත් ඖෂධ වල මුල් මල් ප්‍රතිඵලයට වගේ පංචාංග එකතු කරලා අඹරලා මේක පිරිත් කරලා පිරිතේ බලය සත්‍යයක් දෙහෙත් බලය සත්‍යයක් එකතු කරලා ගලට තියපුවම ගල මුළු වෙලා තියෙනවා. අපි කියන්නේ උණු වෙනවා කියන්නේ. මේ මුළු වෙච්ච උණු වෙච්ච ගල කඩුව තියලා මිටින් ගහන එහෙම ගැහුවා නම් මේ වගේ මොනතරම් පළු විදිහට අනවශ්‍ය විදිහට කැල්ලා බිඳලා විනාශ වෙලා යනවා. යම් ආකාරයකට සූල්ලා නිර්මාණය කරලා දෙන්නේ ඒ සූලක් පාරවල ලකුණු මව් ගලේ ඉරි පාරවල වශයෙන් දෙන්න පේනවා. ඔයාලට පේනවා කිසිමන්දේ කතනකව කටුවක් තියෙන මිටියකින් ගහපු සලකුණ සංකේතයක් මොනම ආකාරයකවත් හොයාගන්න තරම් නැහැ. ඒ තරම් හොඳ දියුණු තාක්ෂණයක් අපේ මුතුන්තුගා එදා කාලේ තිබුණා කියන එකයි මේ පැහැදිලි වෙන්නේ. උසාවි 43ක් පත්මාසන ඉඳන් සිරස් පද දක්වා සිරිපද ඉඳන් සිරස දක්වා 38 අංගල් 10යි. නාසිකාවෙන් නැත්නම් නාසයේ වෙන මතු බිඳුව අංක වගේ අර ලකුණක් තියෙනවා සිරිපද දෙක අතර. ඒකෙත් මැද තියෙනවා එකතු කිරීම නැත්නම් දාන ලකුණ. ඒකෙත් මැද රැඳෙන්නේ තරම් ලම්බයි නැත්නම් සමන්තිකයි. අද කාලේ විත්‍යක් වබන්නේ ලම්බයකින් මානෙනවා. ලෝකයේ තියෙන ආබද්ධ පිළිමාන්තයලා අතර ප්‍රධානම ගන්න පිළිමාන්තය අවකරන පිළිමාන්තය. ආබද්ධ කියන්නේ ගලෙන් බෙන් කරලා නැහැ. වෙන් කර පිළිමාන්තයලා අනාබද්ධ නැති පිළිමාන්තයලා ආබද්ධ වෙන පිළිමාන්තයලා වර්ග කරනවා. අවකරන පිළිමාන්තය ආබද්ධ පිළිමාන්තය නම්. හැබැයි එහෙම කියනකොට ඔයගොල්ලෝ හිතන්නේ නැහැ අපිට පේනවා ගලෙන් බෙන් කළා වගේ බැල්බැල්මට ගලෙන් බෙන් කළා තියෙන. හැබැයි අඩි 8කින් විතර පස්සේ අඩි 1මාරක වගේ පරාසයකින් පිටකොන් දක්වන්න සම්බන්ධයි. පාද දෙකට වැටෙන බරත් දෙක ඇති වෙන අවදානමින් ආස්වාදින සඳහා වගේ බද්දේකින් සත්‍යමක් කරන්න. ඇඟිල්ලේ සම්බන්ධතාවයක් තියෙනවා, වැලිමිටේ සම්බන්ධතාවයක් තියෙනවා. යම් ආකාරයක භූමි කම්පාවක් වගේ ස්වභාවික ආපදාවකදී හස්තයට ඇති වෙන අවදානමින් ආරස්වාදින සඳහා වගේ උපක්‍රමවල සත්‍යමක් කරන්න. වැඩ ඉන්නේ සමබංග ඉරියව්වෙන් අමරාවති සම්ප්‍රදායේ දකුණු ශ්‍රීහස්තෙන් ආශිර්වාදාත්මක අභය මුද්‍රා දරාගෙන වැවට විතරක් නෙවෙයි විශ්වයේ ආශිර්වාද කරන වෙලී. ගෝලින් නම් කිලෝමීටර් 1මාරක් වටේ යනවා කිලෝමීටර් 3මාරක් දුර යන්න ඕන වැවත් පිළිමාන්තෙත් එකම ශිල්පියන් නිසා මෙයාගේ අරමුණෙන් නැති ආශිර්වාද කිරීමේ ගුණය මතු කරලා පෙන්නන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර ලක්ෂණ වැඩි කොටසක් නිර්මාණය ඔයගොල්ලෝ බලන්නර හස්ත රේඛාවන් අල්ල රේඛා ටික මැණික් කඩුව ගතින් රේඛාව ඇඟිලි පුරුක් අතර රේඛා බෙල්ල නිකට වගේ තැන් වල රේඛා දුහාඳුරෝ ඇහින් නොදැක්කට හිතින් දැක්ක බව තමයි මෙතෙන්දී අපිට පෙළලා දෙන්නේ. අඩවන් දිනේ සුකමල මොහකමල මහා කරුණා සමාපatti සමය මොහුකලයේ දිගු කන් දිගු ඇඟිලි දිගු අත්පා බුදු කෙනෙකුට පමණක් පිටුනේ ශරීර ලක්ෂණ රන් බෙරයක් ආසමන ජීවා ධාතු කියන බෙල්ල සිංහ රාජික වගේ උදකාවේ කරන පපුව අත්සුඳා සමාන ගාත්‍රා ඕල් මංගයා සමාන කෙන්න මෙන්න කාදාතු කියන නියපොත්ත නිමන හුඟක් ඒ වගේ විලාගෙන් දකුණු මාපට ඇඟිලි පැහැදිලි පේන දිරණියපොත්ත බදර බොලට හන තැස්පට කියන අපේ භාෂාවෙන් දුවන් ගන්නට කොප්පැටිය වශයෙන් වඳිනවා. සුපි හිටි පාද පළවෙනි පුරුෂ ලක්ෂණ දීපත පිටන්නේ පොළවට සමාන්තර අපේ වගේ හිතට නැත්නම් ඉඳ හිටින්නේ පොළවට පා පිටනකොට. ඉනේ පෙන්වන ප්‍රතිදාර්ග නැත්නම් ඉන පටි විදිහට පෙන්නේ පොළොල තියෙන සිවුරට අනුව සිවුරක් ඒකාන්ත තනිපට සිවුරක් පාරුපන ක්‍රමයට ඇඟට ඇලෙනදී දුර සිවුරන් නිර්මාණය වෙනවා. ඒකයි විදිහට පටි ධාතුව වෙන් වෙලා බෙල්ලා පෙන්නේ.
සූර්ය රැලි නිර්මාණ කලාව වෙන්නගෙන දිය රැලි හා සමානව මෙතන අඳනේ විදිහට පේන්නේ අමරාවති සම්ප්‍රදායට අයිති පිළිමාන්තරාට වෙන් වෙච්ච කලා ක්‍රමයක්. පාද දෙකල බල දරාගෙන ඍජුව නැත්නම් කෙලින් වැඩ ඉන්න ඉරියව්වට සමභංග ඉරියව්ව කියලා කියනවා. ඔයදෙන පිළිමාන්තයක වැඩ අවසන් කරනවා ය අවුරුදු 7ක් ඇතුළත. හැබැයි පිළිමාන්තයේ මේ තියෙනවා කරගෙන ඉඳලා මල් ආසනයක් ඔය ආසන දෙක මැද ඕක අවශ්‍ය අවස්ථාවකදී පහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙක විදිහට බලන කෙන ශිල්පියාගේ සිරස ධාතු මුද්‍රේ තියෙන සිරස් පතක තියෙන මහනුවර විදිහේ හේතුව අණ්ඩාපුර යුගයේ වගේ මුල් යුගයේ පිළිමාන්තරාට සිරස් පතක තියෙන්නේ නැහැ. සිරස් පත මුල් වලට එකතු වෙන පිළිමාන්තරාට මහනුවර යුගයේදී එළ මේ පිළිමාන්තරා සිරස් පත නැත්තම් උෂ්ණීෂයක වෙනවා. ඒ වගේ තමයි මේ තියෙන නෙළුම් මල මේකට කියනවා පద్මාසනය. මේක පාලි භාෂාවෙන් පටිමාගරයද අපි භාෂාවෙන් පිළිම කියනවා. මේක උඩ තියෙන කණු ලකුණු බොහෝ විට මෙතනින් උඩ දැවෙන් තිබිලා සැහැල්ලු ආලෙත් එක්ක කාලෙත් එක්ක දිලාපත් වෙන්න ඇති. මෙතන පිළිමගේ නිර්මාණය මිනිසා ඇතුළේ උෂ්ණත්වයේ පාලනය තමයි වගේ උලං කවුළුවා කවුළු දැක් දෙතරක ජනෙල් දැක් වගේ දැක් දෙපැත්තේ නිර්මාණයලා තියෙනවා. දැන් පේනවා මේ බිත්ති දෙක අතර යම්කිසි ඉඩ පරාසයක් නිදාස් ප්‍රදේශයේ තියෙනවා. මේක මෙතෙන් දැන් මේ හුලං කවුළු ගාව පාවුලටත් මේ පැත්තෙන් මේ හුලං කවුළු ගාව පාවුලටත් යනවා. මේකට එදා කාලේ කියන පදක්ෂිනා වෘත්තය නැත්නම් පදක්ෂිනා පතේ පාලි භාෂාව. අපේ භාෂෙන් මේ තමයි සක්මන් මඟ මිසගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා නිර්මාණ සීව අර්ථාන්විතව විහාරස්ථාන දර්ශයන් සක්මන් භාවනාව සඳහා එදා කාලේ වෙන් කරගත්තා. ඔයනි කෙටි ඉතිහාස පිළිමන් සම්බන්ධ ඉතිහාස කතාව සියුම්නාර සම්මා සම්සන්නයි පිළිමාන්ත්‍රික කලාව නිර්මාණය කළ බලන උත්තරමයා දවස් වෙන උත්තරමයා ප්‍රධාන ප්‍රතිපත්තිය සිදුවනට ස්ථානය සකරන්නා වූ නාගබලි දෙවියන් ප්‍රාණ දෙවියන්ට මෙතෙක් කල මේ වාසාවක රැකපු බලපෑම් දෙනාට අපි කියනවා කියලා සාදු අද හිතා ගන්නවා. මාමේ නම මොකද්ද? මම ශෙනී රත්න වන්දනා.